අප්‍රසන්නාද ඕගොල්ලන්ට මොකද චිත්‍ර තරංගයට මොකද හිතුනේ? හරි. මයුම්දි මනුල්ලා අද මොකක්ද ඉදිරිපත් කරන්නේ? අද ඇවිල්ලා තියෙන්නේ වෙනස් වැඩකට අද තියෙන්නේ තෑගුරු දාන උත්සවයක්. අධ්‍යාපන ආයතනයේ තෑගුරු දාන උත්සවයක් තමයි අද තියෙන්නේ. ආඩියම්බලම ඇක්සස් අධ්‍යාපන ආයතනයේ 2025 ශිෂ්‍යත්වය ඉවර කරපු අපේ නංගි ළමල්ලට තිබ්බ චිත්‍ර තරඟේ තෑගි බෙදා දෙන උත්සවයට තමයි අද ඇවිල්ලා තියෙන්නේ. දැන් ඇවිල්ලා ළමයි එන වෙලාව ළමයි ටික ටික එනවා. ආවට පස්සේ අපි වැඩේ පටන් ගමු. මේ ඉන්නේ ඔයාලගේ කතානායකයා ලයිට් දානවා. ඉතින් මේක මං කාලයකට කලින් කරපු ඉවෙන්ට් එකක්. හැබැයි මට මේක ගේන්න හිතුණා. මේකට වීඩියෝ එකක් කරන්න හිතුණා. කාලයකට කලින් කරත් මේක ලස්සන ඉවෙන්ට් එකක්. ළමයි නම් ඇවිල්ලා ඉන්නේ. ළමයි ඇවිල්ලා ඉද්දි තවත් යාළුවෙක් ඇවිල්ලා ඉන්නවා. කවුද කියලා බලන්නකෝ මේ. අපරාධ කියන්න බෑ. මිකී මවුසුත් ගානට නියමයට වැඩේට සෙට් වුණා. මා රාතල්ලයක් දුන්නේ. එයත් වැඩේ සුපිරියටම කරා යාගේ. තාම කට්ටිය ඇවිල්ලා නෑ. තව ටිකක් එන්න තියෙනවා. ඔය බලමු ඉස්සරහට. දැන් නම් කට්ටිය ඇවිල්ලා පේනවනේ මිකී මවුස් වැඩේ අතහරින්නේ. ඉතින් කොහොම තමයි දා ඉවෙන්ට් එක උනේ. අපි බලමු පටන් ගත්තේ කොහොමද කියලා ඉවෙන්ට් එක. තමන්ගේ ඉස්සරහ දවසට ආදරය කරන අපේ පුංචි නංගිවලියා. ඒ වගේම අද මෙතනට ඇවිල්ලා ඉන්නේ තමන්ගේ දරුවගේ ඉස්සරහට අනාගතයට ආදරය කරන දෙමව්පියෝ. මම හරි නේද? හරි. එහෙනම් අපි හැමෝම ලස්සන අප්‍රසන්නාදයක් ලබා දෙමු ඉස්සරහම. ඒ අප්‍රසන්නාදය ඕගොල්ලන්ට. මොකද අද මෙතනට ඇවිල්ලා තමන්ගේ දරුවන් වෙනුවෙන් කැපකිරීම කරපු අපේ දෙමව්පියන්ට ඒ වගේම අද දවස වෙන් කරගෙන අපේ චිත්‍ර තරඟයට සහභාගී වෙලා අද දවසේ මේ ත්‍යාග ප්‍රදාන උත්සවයට සහභාගී වෙන අපේ නංගි ළමල්ලට පුංචි පොඩිත්තන්ට තමයි ඒ අප්‍රසන්නාදය. ඉතින් අද දවසේ අපි මේ විදිහට ආරම්භ කරන්න සූදානම් වෙන්නේ අපි පසුගිය අගෝස්තු මාසයේ පැවැත්වුණු අපේ ඇක්සස් කොලෙජ් අධ්‍යාපන ආයතනයේ තහවතර ශිෂ්‍යත්වය අවසන් කරපු අපේ පුංචි නංගි ළමල්ලට පුංචි පොඩිත්තන්ට සංවිධානය කරපු චිත්‍ර තරඟේ ත්‍යාග සහ සහතිකපත් බෙදා දීමේ උළෙල තමයි අද දවසේ මේ විදිහට අපි ආරම්භ කරන්නේ. ඉතින් ඇක්සස් කොලෙජ් අධ්‍යාපන ආයතනයේ අපි හැමදාම හිතන්නේ දරුවන්ගේ පැත්තේ ඉඳලා දරුවෝ තමයි අපිට ප්‍රමුඛ වෙන්නේ. ඉතින් ඒ දරුවන්ගේ හැකියාව වර්ධනය කරන්න තව තවත් හැකියාව ඉදිරියට උන්නන්වන්න තමයි මේ විදිහ වැඩසටහනක් සංවිධානය කරේ. ඒ වැඩසටහනේ දෙවෙනි අදියර විදිහට අද දවසේ මේ ඒ වැඩසටහනේ ත්‍යාග සහ සහතිකපත් බෙදා දීමේ උළෙලත් සමග ඔබ එක් වෙනවා. ඉතින් ඔබ සියලු දෙනාම අපි ආදරෙන් ගෞරවයෙන් පිළිගන්නවා. ඉතින් ඒ විදිහට ඉවෙන්ට් එක පටන් ගත්තට පස්සේ ලස්සන පූජා නඩුමක් තිබ්බ නංගි කෙනෙක්ගේ. කලින් ක්ලිප් එකේ ඔයාලා බඩක් දැක්කේ නෑනේ. දැක්කේ නෑනේ. මම පෙන්නන්නම්කෝ. මේ තියෙන්නේ කවවද? මිකී මවුස් ආයතින් පූජා නඩුමටත් උපරිම සාධාරණයක් කරනවා. දක්ෂතා. ඉතින් ඒ වගේ දක්ෂතාවලටත් අද අපි වේලාව වෙන් කරනවා. මේ වේදිකාව විදහාසර වෙන් කරනවා. අද දවසේ අපි මේ විදිහට සංවිධානය කරලා තියෙන මේ අලුත්ම වැඩේ, ලස්සන වැඩේ. ඉතින් ඇක්සස් කොලෙජ් අධ්‍යාපන ආයතනයේ අපි හැමදාම දරුවෝ දිහා බලලා දරුවන්ගේ හැකියාව වර්ධනය කරන, ඒ වගේම ඔවුන්ගේ කුසලතා සංවර්ධනය කරන්න. ඒකට හිතලා තමයි අපි අගෝස්තු මාසේ අපේ ශිෂ්‍යත්වයත් එක්ක හැප්පුණු ශිෂ්‍යත්වයත් එක්ක පොරබදපු අපේ මේ පුංචි දක්ෂයෝ ටිකගේ නිර්මාණාත්මක හැකියාවන් වර්ධනය කරන්න හිතාගෙන තමයි අපි අගෝස්තු මාසේ චිත්‍ර තරඟය සංවිධානය කරේ. ඉතින් අද දවසේ ඒකේ ප්‍රතිඵලත් එක්ක සහභාගී වෙච්ච හැමෝටම තිරින සහ සාතිකපත් ප්‍රදානය මේ විදිහට ඔබ ඉස්සරහා ගෙනල්ලා තිනවා. මේ වගේ වාණිජමය වටිනාකමක් තියෙන ආයතනයකින් කරන ඉවෙන්ට් එකකදී අපි එයාලගේ අර මාකටිං පාරක් දෙන්න ඕනේ නෝසු විදිහට. නැත්තම් ඉවෙන්ට් එකේ ඇති වැඩක් නැහැ. ඉවෙන්ට් එකේ අර වැඩෙත් එක්ක මාකටිං පාරක් දෙන්න ඕනේ. ඉතින් මම ඉස්සරහට පෙන්නන්නම් මම මේකේ කොහොමද හරියට ඒගොල්ලෝ ගැන කිව්වේ, ඒගොල්ලෝ ගැන තොරතුරු කිව්වේ, තොරතුරු දැනුවත් කරේ කොහොමද කියලා මම ඉස්සරහට පෙන්නන්නම්. ඉස්සරහ අනාගතයට අපි ලබා ගන්න. ඉතින් මෙතනිනුත් අපි ඇක්සස් කොලෙජ් අධ්‍යාපන ආයතනය මගින් අපි දරුවන්ගේ අපේ පුංචි නංගි ළමයිලාගේ මේ ශිෂ්‍යත්වය අවසන් කරලා 6ට යන පුංචි දුවා දරුවන්ගේ අනාගතයට තමයි මේ විදිහට පන්නර අරන් දෙන්නේ. දැන් අපි ලෑස්ති වෙන්නේ තෑගි දෙන්න. එදාපු නංගි ළමයිලාට චිත්‍ර තරඟයට සහභාගී වෙච්ච කට්ටියට තෑගි දෙන්න තමයි අපි ලෑස්ති වෙන්නේ. ගුරුතුමා පවන් බණ්ඩාර ගුරුතුමාට ආරාධනා කරනවා.
මීළඟ සහතික සහ තිල් ප්‍රදානයත් සමගින් එක් වෙන්න. සහතික සහ තිල් ප්‍රදානයත් සමගින් එක් වෙන්න පළවෙනියටම ආරාධනා කරනවා මෙතුකි සෙනාරා අපේ පුංචි තෑගි දෙන්න අපු හැම ගුරුවරයෙක්ගෙම විස්තරය කියන්නේ පන්ති ගැන මෙයා මොනවද කරන්නේ කොහොමද විෂය උගන්වන්නේ අන්න ඒ දේවල් ගැන තෑගි දීලා අන්තිමේදී කියන්න ඕනේ එහෙම තමයි කියන්නේ තෑගි දෙන සිස්ටම් එකේ ගුරුවරු වෙනවා තෑගි දෙනවා ඊට පස්සේ මම ගුරුවරයා ගැන කියනවා ඊට පස්සේ තමයි තෑගි දෙන එක ඉවර වෙන්නේ ඒවල මුස්සරහට බොහොමත් ස්තුතියි. ඉතින් විද්‍යාව විෂයේ නව පන්ති ආරම්භ වෙන ඔක්තෝබර් 3 වෙනිදා සිකුරාදා හවස 5:30 ඉඳලා රාත්‍රී 7 වෙනකල් ඔක්තෝබර් 3 වෙනිදා තමයි නව පන්ති ආරම්භ වෙන්නේ 2026 6 ශ්‍රේණියට. ඉතින් අපි නැවත නැවතත් මතක් කරන්නේ මේ 6 ශ්‍රේණියෙන් අලුත් වෙනවා අපේ විෂය නිර්දේශයන්. ඉතින් ඒත් එක්ක අලුත් වෙන විෂය නිර්දේශයන් එක්ක ඉස්සරහට යන්න අපේ අඳුරු මඩුල්ල මේ අද අපි දකින අඳුරු මඩුල්ල බොහොම වෙහෙස මහන්සි වෙලා අපේ දරුවොත් එක්ක වැඩ කරනවා. මොකද තාම එකේ ඉඳන් පහට විතරනේ අධ්‍යාපනය ලැබුවේ. ඉතින් 6 ශ්‍රේණියේ ඉඳලා මේ විද්‍යා විෂය ධාරාව නැවත නැවතත් අපිට හමු වෙනවා. ඉතින් මේ විද්‍යා විෂයේ තියෙන වැදගත්කම තමයි අපිට න්‍යායාත්මකව. ඒ කියන්නේ මේ පොතපතේ දැනුම විතරක් නෙවෙයි ප්‍රායෝගිකව යම් දේවල් පරීක්ෂණ මගින් අත්දකින්න පුළුවන්කම තියෙනවා මේ විද්‍යා විෂය ධාරාව ඇතුලේ. ඉතින් මුලින්ම අපි අපේ පවන් බණ්ඩාර ගුරුතුමා මුලින්ම සිදු කරන්නේ මේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් ටික අපේ දරුවන්ට හුරු කරලා මේ විද්‍යා විෂයේ තියෙන මූලික දැනුම ටික දීලා ඊට පස්සේ තමයි ක්‍රමක්‍රමයෙන් මේ විෂය නිර්දේශය හරියට හරියාකාරව මේ විද්‍යා විෂය ධාරාවත් එක්ක ඉදිරියට ගෙනියන්නේ. ඉතින් හැකියාව දිනන සම්බන්ධ වෙන ඔක්තෝබර් 3 වෙනිදා සිකුරාදා හවස 5:30 ඉඳලා රාත්‍රී 7 දක්වා තමයි පන්ති පැවැත්වෙන්නේ. නව පන්ති ආරම්භ වෙන්නේ ඔක්තෝබර් 3 වෙනිදා. කොහොමද ගානට රවුන්ඩ් කරලා පන්තිය ගැන කිව්ව විදිහ. ඉතින් මේ වගේ ලස්සන ඉවෙන්ට් එකක් කරගන්න ඕන නම් මගේ නම්බරය ඇති මගේ channel එකේ කතා කරන්න. හැබැයි තෑගි දෙන එක විතරක්ම නෙමෙයි මේකේ උනේ මේ මැදින් ලස්සන සින්දු ලස්සන නැටුම් ඒ හැමදේම තිබ්බා. අපි දැන් බලමු එදා තිබ්බේ මොනවාද කියලා. මයුන්දි මනුල්ලා. හරි. මයුන්දි මනුල්ලා අද මොකක්ද ඉදිරිපත් කරන්නේ? අන්න ටීකා සීබදයක් ඉදිරිපත් කරන්න ලෑස්තිලාද? නැක්කද වෙනස් දේවල් අද වැඩසටහනේ අවස්ථාව තියෙනවා ඉදිරිපත් කරන්න. හරි. අපි ඔන්න අවස්ථාව දෙනවා මයුන්දිට. අපි ඉදිරිපත් කරමු අපි වේදිකාවට නගමු. අපි හැමෝටම පේන. ඉතින් ඔයගොල්ලන්ගේ අත්වල සන්නාදය කරමු අපි ඉස්සල්ලාම. හරි. මෙන්න මයුන්දිට තමයි දැන් අවස්ථාව. වාරේ කියනවා විනා කචු වාරයක්ද කොස් වාරයක්ද තෙල් වාරයක්ද අමරඹුටන් වාරයක්ද මොන හත්කලාමක වාරයක්ද කියන්න මම දන්නේ නෑ. ඒ අයිටමින්ගෙන් පස්සෙත් අපි තෑගි දුන්න. ඊළඟට තෑග ප්‍රදානයත් සමගින් එක් වෙන්න අපි ගෞරවයෙන් ආරාධනා කරනවා ඇක්සස් අධ්‍යාපන ආයතනයේ අපිත් එක්ක අත්වැල් බැලගෙන ICT විෂය 6, 7, 8 ශ්‍රේණි වලට උගන්වන මල්ෂිද සිල්වා ගුරුතුමියට ගෞරවයෙන් ආරාධනා කරනවා තෑග ප්‍රදානයක් සමගින් එක් වෙන්න. ප්‍රථමයෙන් තෑග සහ සාධක පත්‍ර ලබා ගන්නේ ඇත්තටම එදා ළමයි ගොඩක් සතුටු වුණා. ඊට පස්සේ පුංචි මල්ලි කෙනෙක් ආව සින්දුවක් කියන්න. අපේ සින්දුවේ පොඩ්ඩක් අහලා ඉමු. ඊට පස්සේ ආයෙත් තෑගි දුන්නා. එදා මේ කැමති කට්ටියටත් අයිටම් ඉදිරිපත් කරන්න දුන්නා සින්දු කියන්න නටන්න. ඉතින් ඒ දේවල් වලටත් ඉඩ ලබා දීලා එදා ලස්සනට ඉවෙන්ට් එක ගියා. ඊට පස්සේ ලෑස්ති වෙන්නේ නංගිලා කට්ටියක් නටුමක් ඉදිරිපත් කරන්න. අපි ඒකෙනුත් පොඩ්ඩක් බලලා ඉමු. හරි. ලිහිණි මේන ලිහිණි. සනුදිනි. नेतुशी लिहिनी सनुदिनी नेतुशी තමයි අද දවසේ මේ නර්තනාංග ඉදිරිපත් කරන්නේ. අපි දැන් මේ කට්ටියකනුත් අහලා බලමු මොකක්ද හිතුනේ මෙයාලට චිත්‍ර තරගයට සහභාගී වෙලා. අද දැන් තෑග ප්‍රදාන උත්සවයට අවිල්ලා තිනවා. අපි අහලා බලමු මොකද හිතුනේ කියලා. ඇත්තටම චිත්‍ර තරගයේදී හොඳයි. දැන් මෙයාට මොකද හිතුනේ? මන්නම් පොඩ්ඩක් බයක් හිතුණා. හැබැයි චිත්‍ර අඳිද්දී නම් එහෙම බය නැති වෙලා ගියා. දැන් බයක් හිතලා තියෙනවා චිත්‍ර අඳිද්දී normal විදිහට බය නැති වෙලා ගිහිල්ලා තියෙනවා. අද අපි බලමු කොහොමද ඒ චිත්‍ර ඇඳලා තියෙන්නේ කියලා කට්ටිය. දැන් ඔයාලට මොකද හිතුනේ චිත්‍ර තරඟයට දැන් සහභාගී වෙලා අද දවසේ තෑග ප්‍රදාන උත්සවයට ඇවිල්ලා එකතු වෙලා ඉන්න මේ තෑග්ගක් ලැබෙයිද?
සතුටක් තියෙනවානේ. තෑග්ගක් ලැබෙයිද දැන්? ලැබෙයි. හරි. කාට තෑගි ලැබුණොත් අපි හැමෝටම තෑගි දෙනවා. ඒ විදිහට තමයි අපි ඇක්සස් අධ්‍යාපන ආයතනය අපි හැමෝටම තෑගි ලබා දෙන්න තීරණය කරලා තියෙනවා. මොකද මෙතනින් තමයි අපේ පුංචි දක්ෂයන්ගේ අනාගතයට පන්නරය සපයන්න ඕනේ. ඉතින් වැඩි කතා බහ නැතුව අපි නර්තනාංගයට එකතු වෙමු. ඊළඟට අනුෂ් පක්සල්. ඊට පස්සේ තෑගි ටිකක් බෙදලා දීලා ලස්සන නටුවක් තිබ්බා. ඊට පස්සේ තව මේ වයිලින් වාදනයක් තිබ්බා. ඇත්තටම ඒක නම් වෙනස් අයිටම් එකක් මේ ඉවෙන්ට් එකේ තිබ්බ. හරිම ලස්සන අයිටම් එකක්. හරි. අපි තවත් පිරිසකට ආරාධනා කරා ලස්සන නර්තනාංගයක් ඉදිරිපත් කරන්න. අපි නම් ටික අහන් යමු කෙරවලක ඉඳලා. කවුද මේ නර්තනය ඉදිරිපත් කරන්න ආව අපේ පුංචි නංගිලා කියලා. හරි. නම් ටික කියන්නේ නෑ. හරි. මට විතර මේ හතර දෙනාම එක වගේ කියලා මේකේ. හරි. කොහොම හරි අර ලස්සන නර්තනාංගයක් ඉදිරිපත් කරන්න ලැස්තිලා ඉන්නවා. අපි අවස්ථාව ලබා දෙමු. අවස්ථාව ලබා දෙන්න කලින් ඔයාලගේ අප්පුඩිය අනිවාර්යයෙන්ම ඕනේ. අපි කලින් මතක් කරානේ අපිට එක එක දක්ෂතාවයක් තියෙනවා. දැන් කට්ටියක් නටුමක් ඉදිරිපත් කරා. තව අපේ පුංචි මල්ලි කෙනෙක් සින්දුවක් ඉදිරිපත් කරා. තව කෙනෙක් සීපදයක් කියව මෙතන. හරිද? ඉස්සරහට මොන මොන දේවල් වෙයිද දන්නේ. හරිද? ඒත් කවන්නේ. දැන් මෙතන තියෙනවා අපේ වයලින් එකක් ගෙනල්ලා වාදනයක් ඉදිරිපත් කරන්න ලෑස්ති වෙන්නේ. දැන් මේ වාදනයක් ඉදිරිපත් කරන්න ආව දෙන්නගේ නම් දෙක අප පොඩ්ඩක් අහලා ඉමු. තෑගි දීලා කන්න බොන්න දීලා හොඳට නටන්නත් දීලා තමයි අන්තිමට පොඩ්ඩොන් ගෙදර යවුවේ. මම තමයි අද ඉවෙන්ට් එක උනේ. ඉස්සරහට මම දාන වීඩියෝ බලන්න channel එක subscribe කරගෙන යන්න. thank you. ජය වේවා.